මුලින්ම මං ඔයාලට රහසක් කියන්නම්. මේ කෙටි කතා සංග්‍රහයෙන් අපෙන් විමසන විචාර ප්‍රශ්න තියෙනවනේ. ඔයාලට ලේසියෙන්ම මේ විචාර ප්‍රශ්න ලියන්න පුළුවන්. ඒ සඳහා මම ඔයාලට අවස්ථා සම්බන්ධ ලබා දෙනවා. අපි දැන් වෙසක් පහන කෙටි කතාවේ විචාර ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. වෙසක් පහන කෙටි කතාවේ එන වෙසක් පහන ළමා සිත්හි හැඟෙන අපේක්ෂාවෙත් ප්‍රහර්ෂයෙත් අපේක්ෂා බංගත්වයෙත් සහ අනිත්‍ය සංකේතයක් බව කෙටි කතාවේ එන අවස්ථා සිද්ධි ඇසුරෙන් විමසා බලමු. දරුවනේ මුලින්ම කෙටි කතාව යන කුමක්ද කියලා හඳුන්වලා වෙසක් පහන ළමා සිත්හි හැඟෙන අපේක්ෂාවෙත් ප්‍රහර්ෂයෙත් අපේක්ෂා බංගත්වයේ සහ අනිත්‍ය සංකේතයක් බවට විචාරකයන්ගේ අදහසයි යනුවෙන් අපි සනාථ කරලා විමසා බලමු යනු හැඳින්වීම ආරම්භ කරන්න ඕන. දෙවනුව අන්තර්ගතය. වෙසක් පහන කෙටි කතාවේ දැන් අපි බලමු අවස්ථා සිද්ධි. ළමා සිත් තුළ පහළ වෙන හැඟීම් බලාපොරොත්තු ඒව කොහොමද වෙසක් පහන කෙටි කතාවේ යොදාගෙන තියෙන්නේ කියලා. විශාල අටපට්ටම් කූඩුවක් සෑදීමේ අදහස පළමුවෙන් ඇති වූයේ අයියාගේ සිතෙහිය. එවැනි වෙසක් පහනක් සෑදීමට අම්මා අනුබල නුදුන් නමුත් නංගීත් මමත් අයියා ඊට මෙහෙයුවෙමු. මෙහිදී මෙම උද්ෘතයේ මමත් අයියා ඊට මෙහෙයුවෙමු යනුවෙන් නිවැරදි විය යුතු වෙනවා. මෙම උද්ෘත පාඨයෙන් වෙසක් පහන කෙටි කතාවේ ළමා සිත්හි පහළ වන බලාපොරොත්තුවේ සංකේතයක් වන ආකාරය අයියාගේ වෙසක් පහන සෑදීමේ අදහසට මෙම නංගී සහ මල්ලි කැමැත්ත පළ කිරීම තුළින් පැහැදිලි වෙනවා. දෙවැනි ලක්ෂණය ලෙස අයියා තමාට වඩා උස වෙසක් පහනක් නිර්මාණය කිරීම තුළින් ළමා මනසෙහි සතුටක් ඇතිවෙන බවත් වෙසක් පහන ප්‍රහර්ෂය සංකේතයක් ලෙස දක්වන්නේ එම නිසා බවත් කතුවරයාගේ අවස්ථා සිද්ධි තුළින් පැහැදිලි වෙනවා. මෙහිදී එම අවස්ථාව පැහැදිලි වන උද්ෘත පාඨයක් ලෙස කූඩුවට අතු බැඳීම සඳහා අයියා ඇතැම් විට එය තුළට බැස්සේය. ඔහු උසින් මට අඟල් 10ට වඩා වැඩි වුවද ඔහුට ඇතුළට බැස සිටිය හැකි වන තරම් කූඩුව විශාල වීම අපේ ප්‍රීතියට හේතු විය. මෙහිදී මෙම කරුණු දාලා උද්ෘත පාඨ යොදලා අපි මේ බව සනාථ කරන්න ඕන. එතකොට අපිට විචාර ප්‍රශ්නය සාර්ථකව පිළිතුරු සපයා දීමට හැකි වෙනවා. තුන්වෙනි අවස්ථාව විදිහට ගිනිගත් වෙසක් කූඩුව නිවීමට මුලදී උත්සාහ කළත් බැනියමට ගිනි ඇවිලීමෙන් පසුව වෙසක් කූඩුව නිවා දැමීම අත්හළේය. මෙය ළමා සිද්ධි පහළ වන අපේක්ෂා බංගත්වයේ සංකේතයක් වශයෙන් දැක්විය හැකිය. උද්ෘත පාඨය. තාත්තා අයියාගේ බැනියම ඉරා ඉවත් කළේය. අප අයියාගේ බැනියම් අත නිවීමට තැත් කර අතර ගිනිගත් කූඩුවකින් ගින්න පැතිරීමෙන් විශාල කූඩුවද ගිනිගත්තේය. ඊට පසු කූඩු නිවීමට කිසිවෙක් වෙහෙස නොවීය. ගිනිගත් වෙසක් කූඩුව සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් පාරේ පසෙක දමා තිබීම ළමයා දුටුවේය. එය අනිත්‍ය සංකේතයක් බව උද්ෘත පාඨ ඇසුරෙන් විමසා බැලීමක් කරමු. දැවී යාමෙන් පසු ඉතිරි වූ කූඩුවේ කළු වූ උණ කැබලි කිසි විශාල සතෙකුගේ ඇටසැකිල්ලක් මෙන් මහා මාර්ගයෙහි පසෙක තිබෙන සැටි මගේ සිතට නැගිණි. දල්වන්නට පෙර වෙසක් පහන පිලිස්සී ගියේ යයි මතුල ශෝකයක් ඇතිවිය. ඊට පසුව අවසන් ඡේදය.